everyone. හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් සියලු දෙනාවම අදත් පිළිගන්නවා Think for Better YouTube channel එකට. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා channel එකට එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙන්නේ හිරුවෙලෙන් අපේ හැමට වෙන බලපෑම හොඳ විදියට සහ නරක විදියට කියන මේ දෙවිදිහටම හිරුවෙලින් අපේ හැමට ලැබෙන හොඳ මොනවද නරක මොනවද කොච්චර ඩැමේජ් එකක් අපේ හැමට වෙනවද ඉතින් ඒ වගේම තමයි අවුවේ ගිහිලා අවපැහැගන් වෙලා නම් තියෙන්නේ ඔයාගේ හැමත් ඔයාට මේ දේවල් යලි අතදත්වයට පත් කරගන්න පුළුවන් රෙමඩීස් නැචරල් රෙමඩීස් ගැනත් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මං හැම වෙලේම උත්සාහ කරන දෙයක් තමයි අපි හැමෝටම ලේසියෙන්ම කරන්න පුළුවන් ලේසිම දේවල් සහ හොඳම දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මොකද අපි හැමෝටම ගොඩාක් ගණන් ප්‍රොඩක්ට්ස් ගන්න වත්කමක් නැහැ. මේ දේවල් ඕන ටීනේජර් කෙනෙක්ට, ගෙදරින ඕනම කෙනෙක්ට ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල්. ඒ හින්දා තමයි මම මේ වගේ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. අපි මුලින්ම බලමු හිරුවෙලියෙන් අපේ සමට වෙන හොඳ සහ නරක. හිරුවෙලියෙන් අපේ හැමට වෙන ඩැමේජ් එක වගේම හිරුවෙලියෙන් අපේ හැමට ලැබෙන ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපි ඒ දේවල් ගැන මුලින්ම කතා කරලිමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ප්‍රධාන වශයෙන්ම අපේ ශරීරයේ විටමින් D නිෂ්පාදනයට මේ හිරුවෙලිය උදව් වෙනවා. අපේ ශරීරයට කැල්සියම් උරා ගැනීම සඳහා විටමින් D උපකාර වෙනවා. ඒ වගේම තමයි අපේ බෝන් ස්ට්‍රක්චර් එක හෙල්තිව තියාගන්න, සෞඛ්‍ය සම්පන්නව තියාගන්න, සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමට විටමින් D උපකාර වෙනවා. මූඩ් බූස්ටර් මනෝ සතුට වැඩි කිරීම. හිරුවෙලිය මගින් අපේ මූඩ් එක බූස්ට් කරනවා. මූඩ් එක ඉම්ප්‍රූව් කරනවා. සෙරටොනින් කියන හෝමෝන් එක රිලීස් වෙන හින්දා අපිට සතුට කියන එක ෆීල් වෙනවා. හරියටම කිව්වොත් සතුට වැඩි කරන දෙයක්. ස්කින් හීලින් සහ ඇන්ටිබැක්ටීරියල් ඉෆෙක්ට් එකත් මේ හිරුවෙලිය තුළ අන්තර්ගත වෙනවා. ඉතින් මේ වගේ ප්‍රයෝජන රාශියක් අපිට හිරුවෙලියෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. උදේ 10ත් හවස 4ත් කියන මේ කාල පරාසය ඇතුළතදී අපේ සමට හිරුවෙලියෙන් වෙන බලපෑම වැඩි. ඉතින් ඒ හින්දා මේ පරාසය ඇතුළතදී ඔයා ගෙදරින් එළියට යනවා නම් අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් එකක්, කුඩයක්, ඇඟ ආවරණය වෙන විදිහේ ඇඳුමක් මේ දේවල් පාවිච්චි කරන්න. මම කලින් කියපු හිරුවෙලියෙන් අපේ සමට ලැබෙන ප්‍රයෝජන ලබා ගන්න නම් ඔයා මේ උදේ 10ට කලින් සවස් 4ට පස්සේ කියන මේ කාලවන තුලදී තමයි විනාඩි 7ත් 10ත් අතර හිරුවෙලියේ ඉන්න ඕනේ. උදේ වරුවේ ඉන්නව නම් උදේ 6ත් 8ත් අතර කාලය තුලදී ඔයාට විනාඩි 7ත් 10ත් අතර කාලයක් හිරුවෙලියට නිරාවරණය වුණොත් හොඳ දේවල් ලබා ගන්න පුළුවන්. හැබැයි අනවශ්‍ය විදිහට හිරුවෙලියේ අනවශ්‍ය තරම් කාලයක් ඉන්න එපා. ඒකෙන් අපේ සමට ලැබෙන්නේ ලොකු ඩැමේජ් එකක්. ඉතින් අපි දැන් බලමු හිරුවෙලියෙන් අපේ සමට වෙන අහිතකර බලපෑම් මොනවද කියලා. හිරුවෙලිය මගින් නිකුත් කරන UVA කිරණ සහ UVB කිරණ ගැන මුලින්ම අපි කතා කරමු. UVA කිරණේ බලපෑම අපේ සම අභ්‍යන්තරයටම බලපානවා. හැබැයි UVB කිරණ අපේ සම මතු පිටට විතරයි බලපාන්නේ. ඉතින් ගොඩක් වෙලා අවුවේ හිටියාම අපේ සම අවපැහැගන් වෙන්නේ අපේ සම මේ පිලිස්සිලා අඳුරු පැහැවෙන්නේ මෙන්න මේ UVB කිරණ හින්දා. UVA කිරණ අපේ සමේ ගැඹුරුම ලේයර්ස් වලට යනවා. ඩීප් ලේයර්ස් වලට යනවා. ඒ හින්දා wrinkles age spots, skin aging මෙන්න මේ වගේ තත්ත්වවලට ලොකුම හේතුවක් තමයි UVA කිරණ. UVB කිරණත් මම කලින් කියපු විදිහට අපේ සම මතු පිටට බලපාන හින්දා sunburns වගේම skin cancers පවා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ දැනටමත් pigmentation තත්ත්ව dark spots acne හින්දා ඇති වෙලා තියෙන dark spots තියෙනවා නම් මේ වගේ දේවල් අඩු කරගන්න නම් ඔයා පොඩ්ඩක් ඉර එළියෙන් ඈත් වෙලා ඉන්න වෙනවා. ඔයා හැම වෙලේම ඉරේලියට නිරාවරණය වෙන කෙනෙක් නම් ඔයාගේ මුණේ තියෙන මේ ප්‍රශ්න පොඩ්ඩක් අඩු කරගන්න අමාරු වෙනවා. ඒ හින්දා හොඳ sun protection එකක් use කරන්න. අනිවාර්යයෙන්ම එළියට යද්දී කුඩයක් පාවිච්චි කරන්න. UVA කිරණට වීදුරුවක් තුලින් උනත් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි UVB කිරණට එහෙම හැකියාවක් නැහැ. කෙනෙක්ගේ සමේ වර්ණය තීරණය වෙන්නේ මෙලනින් වලින්. ඉතින් මෙලනින් අඩු කෙනෙක්ගේ සමේ වර්ණය ගොඩාක් පැහැපත්. හැබැයි මෙලනින් වැඩි කෙනෙක්ගේ සමේ වර්ණය ගොඩාක් අඳුරු වෙන්න පුළුවන්. අඳුරු ස්වභාවයක් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ කෙනෙක්ට තියෙන්නේ ටිකක් මෙලනින් වැඩිපුර සමක්. ඒ හින්දා මේ ස්කින් කැන්සර්ස් වගේ දේවල් වලින් අපිට බේරෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි සුදු ජාතකයින්ට නම් ඒක ඊට වඩා වෙනස්. ඒ හින්දා ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට හැම වෙලේම වගේ මේ සන්ස්ක්‍රීන් එකක්
පාවිච්චි කරන්නේ ඒගොල්ලොන්ගේ සමේ තියෙන මෙලනින් අඩු බව නිසා. ඉතින් මේ ඉර එළියෙන් අපේ සම ආරක්ෂා කර ගැනීම කියන එක කතා කරද්දී සන්ස්ක්‍රීන් එකක් කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. ඉතින් මේ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න කලින් අපි බලන්න ඕන කාරණා දෙකක් තියෙනවා. මේ සන්ස්ක්‍රීන් එකට UVA කිරණ සහ UVB කිරණ දෙකම අපේ සමට වෙන බලපෑමෙන් බ්ලොක් කරගන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕනේ. SPF 30ට වැඩි 50ත් අතර සන්ස්ක්‍රීන් එකක් නම් මේකෙන් UVB කිරණෙන් ඔයාගේ හැමට වෙන ඩැමේජ් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම PA++++ කියලා තියෙනවා නම් ඔයා යූස් කරන සන්ස්ක්‍රීන් එකේ මේකෙන් අපේ UVA කිරණෙන් අපේ හැමට වෙන බලපෑම නැති කරගන්න පුළුවන්. ඉතින් මේ කාරණා දෙකම ඔයාගේ සන්ස්ක්‍රීන් එකේ අන්තර්ගත වෙලා තියෙනවා නම් සහ ඔයා අලුතෙන් සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔයා ගන්න සන්ස්ක්‍රීන් එකේ මේ කාරණා දෙක අනිවාර්යයෙන්ම තියෙනවද කියලා බලන්න. ඒ වගේම තමයි ඔයාගේ හැමේ වර්ගයට අනුව සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ හැම ඩ්‍රයි ස්කින් එකක්ද ඔයාගේ හැම ඔයිලිද කම්බිනේෂන්ද නෝමල්ද ඉතින් මේ දේවල් එක්ක තමයි ඔයාගේ සන්ස්ක්‍රීන් එක ඔයාගේ හැමට ගැලපෙනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඔයාගේ ස්කින් එක ගොඩක් ඔයිලි ස්කින් එකක් නම් ගොඩක් ඔයිල් බේස් සන්ස්ක්‍රීන් පාවිච්චි කරනකොට ඇක්නි තත්ත්ව වැඩි වෙන්න පුළුවන් නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා මොන දේ පාවිච්චි කරත් ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙනම දේ පාවිච්චි කරන්න අමතක කරන්න එපා. දැන් අපි බලමු හිරු එළියෙන් ඔයාගේ හැම ඩාර්ක් වුණාට පස්සේ අවපෑ ගන්නාට පස්සේ මේක යලි යථා තත්ත්වයට පත් කරගන්න අපිට ගෙදරදම කරන්න පුළුවන් නැචරල් රෙමඩීස් මොනවාද කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හිරු එළියෙන් නිපදවන අහිතකර හිරු කිරණ අපේ සම්මත පිටට වැටීම තුළින් අපේ සම අවපෑ වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය වෙන්න හේතුව තමයි මෙලනින් කියලා කියන්නේ. ඉතින් අහිතකර හිරු කිරණ අපේ සම මතු පිටට වැටුණාට පස්සේ මේන් අපේ සම ආරක්ෂා කරගන්න මෙලනින් ක්‍රියා කරනවා. ඉතින් මේ හේතුව නිසා තමයි අපේ හැම අඳුරු වෙන්නේ. ඉතින් අපි අවුවේ ගියාම අපේ හැම අඳුරු වීමකට ලක් වෙලා එතනින් එහාට ලොකු ප්‍රශ්නයක් ඇති නොවෙන්න හේතුව තමයි මේ මෙලනින් කියලා කියන්නේ. ඉතින් සුදු ජාතිකයන්ගේ මේකම ඊට වඩා වෙනස්. ඒගොල්ලෝගේ හැමේ මෙලනින් නිෂ්පාදනය ගොඩාක් අඩු හින්දා ඒගොල්ලෝගේ හැම සන්බර්න්ස් වලට ලක්වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දවසින් වැඩි වෙලාවක් එක දිගට අවුවේ හිටියොත් ස්කින් කැන්සර්ස් පවා හැදීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ දේවල් කෙසේ නමුත් අපේ හොඳට තියෙන හැම මේ විදිහට අඳුර වෙනවට අපි කැමති නැහැ. ඉතින් අපි බලමු මේ එකතු වෙලා තියෙන මෙලනින් විසිරීලා යන්න අපිට කරන්න පුළුවන් නැචරල් රෙමඩීස් මොනවද කියලා. ඉතින් අපි මෙතනදී සිද්ධ කරන්නේ අපේ සමේ මේ ප්‍රොටෙක්ෂන් එකක් විදිහට සම ආරක්ෂා කරන්න එකතු වෙලා තියෙන මෙලනින් විසිරුවා හැරීමකට ලක් කිරීමක්. ඉතින් මේ දේවල් වලට හොඳ නැචරල් දේවල් නැචරල් රෙමඩීස් මොනවද කියලා අපි බලමු. අංක 1 කොමාරිකා. ඉතින් කොමාරිකා වලට හැකියාවක් තියෙනවා අපේ සම සුවපත් කරන්න. ඉතින් අවුවේ ගිහිල්ලා ගොඩාක් අවපෑගන් වෙලා ඔය ගෙදර ආවට පස්සේ ඔයාගේ සම හීල් කරන්න සහ සුවපත් කරන්න කොමාරිකා ඇප්ලයි කරන එකෙන් අපිට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ කොමාරිකා ඕවර්නයිට් ඇප්ලයි කරන්න. ඒ කියන්නේ ඔයාට රාත්‍රී කාලේ නිින්දට යන්න කලින් ඇප්ලයි කරලා උදේ වෙනකම්ම තියලා නිදාගෙන ඊට පස්සේ උදේට සෝදලා අරින්න. අංක 2 තක්කාලි. තක්කාලි වලට ලොකු හැකියාවක් තියෙනවා අපේ හැමේ අඳුරු පැහැ ගැන්විලා තියෙන තැන් කලින් තිබ්බ පාරටම ගන්න. යාලි යථාර්ථයට පත් කර ගන්න. ඉතින් ඔයා අද දවසේ ගොඩාක් අවුවේ හිටියනම් ඔයාට අද ගෙදර ඇවිල්ලා තක්කාලි ගෙඩි ටිකක් අරගෙන මේක හොඳට බ්ලෙන්ඩ් කරලා හරි චොප් කරලා හරි මේක පොඩි කරගෙන පේස්ට් එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇප්ලයි කරලා විනාඩි 20ක් පැය භාගයක් වගේ කාලයක් තියලා හොදලා හරින්න. ඔයාට මේක අත්වල කකුල්වල මූණ අවුවට අව පැහැගෙන වෙච්ච ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතින් මේකට තක්කාලි ගෙඩිය දෙන ඉස්ම ටික විතරක් මදි. මේකේ මාංශල කොටස පොත්ත මේ ඔක්කොම අපිට මේකට අවශ්‍යයි. ඒ හින්දා මුළු තක්කාලි ගෙඩියම හොඳින් සෝදලා කෑලි වලට කපලා ඔයාට මේක බ්ලෙන්ඩ් කරගෙන පේස්ට් එකක් විදිහට හදාගන්න පුළුවන් නම් ගොඩාක්ම හොඳයි. දවස් 3-4ක් වගේ එක දිගට පාවිච්චි කරලා ඔයාලට ගොඩාක් හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. අංක 3 අල. ඉතින් තක්කාලි වලට වගේම මේ අල වලටත් ලොකු හැකියාවක් තියෙනවා. අපේ සමේ මේ එක්රත් වෙලා තියෙන මෙලනින් විසිරුවා හරින්න. අපේ හැම මේ අඳුර වෙලා තියෙන තැන් යලි තත්ත්වයට ගන්න. අල ගෙඩියක් අරගෙන මේක හොඳින් සෝදලා පොත්ත ඉවත් කරගන්න. ඊට පස්සට කරන්න තියෙන්නේ මේක ග්‍රේටර් එකත් ආධාරයෙන් ග්‍රේට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක ග්‍රයින්ඩර් එකට දාලා හොඳ පේස්ට් එකක් එනකම් මේක තලා ගන්නත් පුළුවන්.
ඊට පස්සේ පිරිසිදු කපුරෙදි කෑල්ලක් ආධාරයෙන් මේක ඉස්ම ටික හොඳින් මිරිකලා ගන්නයි තියෙන්නේ. වතුර දාන්නේ නැතුව පියෝ ඉස්ම ටික අරගන්න. ඊට පස්සේ මේක ඔයාට තියෙන්නේ ඔයාගේ මූණේ ආලේප කරලා විනාඩි 20ක් පැය භාගයක් අතර කාලයක් තියලා සෝදලා හරින්න. ඉතින් මේ විදිහට දවස් 3-4ක් කරද්දී ඔයාට ඔයාගේ තිබ්බ පාටම ආයෙ ලබා ගන්න පුළුවන්. අංක 4 මීකිරි සහ දහි. ඔබට අවශ්‍ය වන ප්‍රමාණයේ මීකිරි ටිකක් ගන්න. ඊට පස්සේ මේ මීකිරි ටිකට දහි ගෙඩියක් පිරිකලා දාන්න. ඉතින් අපි මේකට කියනවා ඇඹුල් මීකිරි කියලා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේක ඔයාගේ අවුවට අවපැහැවෙන වෙලා තියෙන තැන්වල ආලේප කරලා විනාඩි 20ක් 30ක් අතර කාලයක් තියලා ඔයාගේ මූණ පිරිසිදු කරගන්න ෆේස් වොෂ් එකක් ලෙන්ස් එකක් සබන් මේ ඕනම දෙයක් ඔයාට පාවිච්චි කරලා ඔයාට මේක සෝදලා හරින්නයි තියෙන්නේ. ඉතින් මේකත් දවස් 2-3ක් පාවිච්චි කරාට පස්සේ ඔයාට ගොඩාක් හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකට දෙහි පාවිච්චි කරන හින්දා ඔයා මේක ඉර බැහැගෙන ගියාට පස්සේ හවස් වරුවේ හරි රාත්‍රී කාලයේදී හරි ඇප්ලයි කරනවා නම් තමයි ගොඩක් හොඳ. අංක 5 ගස් ලැබු සහ මී පැණි. ඉතින් මේක හදා ගන්නත් හරිම ලේසි. හොඳට ඉදුණු ගෙදර වත්තේ හැදිච්ච ගස් ලැබු ගෙඩියක් ගන්නවා නම් හොඳයි. මොකද කඩවල වල තියෙන පළතුරු වලට බෙහෙත් ගන්න හින්දා මේ දේවල් අපේ මූණේ ඇප්ලයි කරන එක හොඳ නැහැ. ඉතින් ඔයාලට ගෙදරම කඩා ගන්න පුළුවන් ගස් ලැබු තියෙනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් හොඳට ඉදුණු ගස් ලැබු ගෙඩියක් අරගෙන ඔයාගේ මූණේ ආලේප කරන්න පුළුවන් තරම් ප්‍රමාණයකට භාජනයකට දාගන්න. ඊට පස්සේ මේක හොඳින් පේස්ට් එකක් විදිහට හොඳට පොඩි කරගන්න. ඊට පස්සේ මේකට මී පැණි එකතු කරලා ඔයාගේ මූණේ පැක් එකක් විදිහට ආලේප කරන්න පුළුවන් විදිහට උකු ද්‍රාවණයක් විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේක ඔයාගේ මූණේ ඇප්ලයි කරලා විනාඩි 15-20ක් අතර කාලයක් වේලෙනකන් හරින්න දීලා හොදලා අරින්න. ඉතින් මේකෙන් ඔයාගේ හැම යලි අතටට ගන්න පුළුවන් වගේම ඊට පස්සෙත් හිරුවලින් වෙන අපේ සැන්ඩ්විච් එකෙන් අපේ සම වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකත් දවස් 3-4ක් වගේ කාලයක් එක දිගට ඔයාට කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. අංක 6 ඕට්ස්. ඉතින් මේක හදන්නත් හරිම ලේසි. ඔයාගේ මූණට අවශ්‍ය ප්‍රමාණයට ඕට්ස් හැඳි කීපයක් ගන්න. ඊට පස්සේ මේක භාජනයකට දාගෙන නටන උණු වතුර මේකට දාන්න. ඊට පස්සේ මේක තලපයක් එන විදිහට හදා ගන්න. ඊට පස්සේ මේක නිවෙන්න තියලා ඔයාගේ හැම අඳුර වෙච්ච ස්ථානවල ආලේප කරන්න. ඉතින් මේකේ අර ගොඩක් ඇලෙන පාප්පු වගේ ස්වභාවයක් ගන්නවනේ. ඉතින් මේක ඔයාගේ මූණේ පැය භාගයක් විතර යද්දි වේලෙන්න ඉඩ හැරලා ඊට පස්සේ ඔයාට මේක මූණ ස්ක්‍රබ් කරන ගමන් ඔයාට තියෙන මේක හොදලා අරින්න. ඉතින් මේකට සියදුම් කාරක පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට දවස් 2-3ක් කරාට පස්සේ ඔයාට ගොඩක් හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. අංක 7 ඇලෝවෙරා සහ විටමින් E. ඉතින් මේක හදාගන්නත් හරිම ලේසි. අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ කඩෙන් ගන්න ඇලෝවෙරා ජෙල් එක. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේක ඇති ප්‍රමාණයක් භාජනයකට දාගෙන මේකට විටමින් E කැප්සියුල් 2-3ක් වගේ ඇඩ් කරගන්න. ඊට පස්සේ හැමදාම රැට නිදාගන්න කලින් ඔයා මේක බොඩි ක්‍රීම් එකක් විදිහට ඔයාගේ හැමේ ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධව ගොඩාක් වැඩි විස්තරات එක්ක මම වීඩියෝ එකක් channel එකේ කරලා තියෙනවා. ඔයාට මෙන්න මේ වීඩියෝ එක බලලා මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකත් ඔයගොල්ලන් හැමෝටම වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන් තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් තාම subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද වීඩියෝ එකත් එක්කත් මුලින් ඉඳන් අගටම සම්බන්ධ වෙලා හිටපු ඔයගොල්ලන් හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමු. මම අදට සමු ගන්නවා. සියලුම දෙනාටම සුබ දවසක්.